සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ ආෆ්ටර් බර්න් කියන මූවි එක. ඉතින් මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ ආෆ්ටර් බර්න් ලෙස හැඳින්වෙන විනාශකාරී සිදුවීමක් ගැන සිහිපත් කරන දර්ශන සමගයි. එය විශාල සූර්ය විද්‍යුත් විස්ෆෝටනයක් පෘථිවියට බලපාමින් ලෝකයේ පුරා විශාල අසමතුලිතතාවයක් ඇති කළ මොහොතයි. තාක්ෂණය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර මනුෂ්‍ය සංඛ්‍යාවද අඩකට වඩා අඩු වෙලා. එය ලෝකයේ පුරා නීති රීති නැතිව ගිය විනාශ වූ ලෝකයක් බවට පත් වුණා. කතාව එතෙන් සිට විනාශ වී ගිය ලන්ඩන් නගරේ අවශේෂ අතරට යොමු වෙනවා. එහිදී ජේක් නම් බලවත් පෙනුමක් ඇති පුද්ගලයෙක් හඳුන්වා දෙනවා. ඔහු ඍජුවම කඩා වැටී ගිය නාට්‍යශාලාවක් තුළට ඇතුළු වෙනවා. ඉතා ඉක්මනින්ම අපට තේරෙනවා ජේක් සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව. ඔහු කලින් බ්‍රිතාන්‍ය රාජකීය විශේෂ හමුදාවේ කපිතාන්වරයෙක්. ඔහු ඒ විනාශකාරී සූර්ය විපත්තියෙන් බේරෙන්න සමත් වූ කෙනෙක්. ජේක් මේ කඩා වැටෙන ගොඩනැගිල්ලට පැමිණියේ වැදගත් කාර්යයක් නිසා. එම ප්‍රදේශයේ බලවත්ම පුද්ගලයා වන ඉංග්‍රීසි රජුගේ දියණිය ඔහුට විශේෂ කාර්යයක් බාර දී තිබුණා. එය ඇයට අතිශය වටිනා වූ වයලීනයක් නැවත ලබා දෙන එක. ජේක් සුන්බුන් අතර සිවීම ආරම්භ කරනවා. අවසානයේ ඔහු රජකුමාරිකාවට අයිති වූ එම වයලීනිය සොයා ගන්නවා. නමුත් ඔහු ඉක්මනින් එතනින් පිටවීමට පෙරම එම ප්‍රදේශයේ තමන්ගේ අධිකාරිය ලෙස පාලනය කරන මැර කණ්ඩායමක් ඔහු වට කරනවා. ඔවුන්ගේ නායකයා ජේක්ට ඔහුගේ සියලුම ආයුධ සහ උපකරණ දීමට බල කරනවා. නමුත් ජේක් එවැනි අය සමග කතා කිරීමට කැමති පුද්ගලයෙක් නොවේ. ඔහු වහාම ඔවුන් සමග බිහිසුණු සටනකට පැමිණෙමින් ඔවුන් සියල්ලම පරාජය කර දමනවා. Get him, boys! එම තර්ජනය අවසන් වූ පසු ජේක් ඉක්මනින්ම එතනින් පිටවෙමින් රජමාලිගාව වෙත යනවා. ඔහු මාලිගාවට පැමිණි විට රජකුමාරිකාව ඇගේ වටිනා වයලිනය නැවත ලබා ගත්තාට අතිශය සතුටු වෙනවා. කෙටි සංවාදයකින් පසු ජේක්ගේ කාර්ය අවසන් වෙනවා. ඉන්පසු ජේක් ඔහුගේ ආරක්ෂිත නමුත් කඩා වැසෙනු නිවසට යනවා. එය පශ්චාත් විනාශකාරී ලෝකයේ සාමාන්‍ය ජීවිතයක්. ඔහු තම විශ්වාසවන්ත බල්ලාට කෑම දෙනවා. ඉන්පසු ඔහු විවේක ගැනීමට ඉඳගනී. මොබයිල් දුරකථන හෝ ටෙලිවිෂන් නොමැති ලෝකයක ඔහු සරලව කෑම ටිකක් කමින් නිහඬව විවේක ගනී. අවසානයේ ඔහු නින්දට යයි. නමුත් ඔහුගේ නින්ද දිගු කාලයක් පැවතියේ නැහැ. ඔහු හදිසියේ අවදි වෙන්නේ ඔහුගේ නිවස වටා තිබූ ආරක්ෂක උගුලක් කෙනෙකු විසින් ක්‍රියාත්මක කර ඇති හඬක් නිසා. ඔහු පිටතට ගොස් බලන විට ඔහු රජුගේ සොල්දාදුවෙකු බව හඳුනා ගනී. ඔහු ජේක්ට කියනවා රජු ඍජු මෙහෙයුමක් ඔහුට ලබා දීමට බලාපොරොත්තු වෙන බවයි. රජු ජේක්ට වහාම හමුවීමට අවශ්‍ය බව කියා තිබුණා. ජේක් ඉක්මනින්ම රජු හමුවීමට පිටත් වෙනවා. අවසානයේ ඔහු රජු හමුවන ස්ථානයට පෙමිණෙනවා. ඉන්පසු ඔහු ජේක්ට නව මෙහෙයුම පැහැදිලි කරයි. ඔහුට ප්‍රංශයේ සුන්බුන් අතර සැඟවී ඇති ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රය ලබා ගැනීමට අවශ්‍ය බව කියයි. රජු අවධාරණය කරනවා මේක සරල කාර්යයක් නොවන බව. ප්‍රංශය දැන් අතිශය දරුණු කැරලි කණ්ඩායමක් විසින් පාලනය කරනු ලබනවා. මෙහෙයුම සඳහා රජු ජේක්ට සිතියමක් දෙනවා. එහි මොනාලිසා තිබෙන තැන ආසන්නයෙන් සලකුණු කර තිබුණා. ඒ සමගම රජු වැදගත් තොරතුරක් හෙළි කරයි. මීට පෙර ඔහු ඩ්‍රියා නම් කාන්තා විශේෂ මෙහෙයුම් නිලධාරිනියක් මේ කාර්ය සඳහා යවා තිබුණා. නමුත් ඇය දැනට අතුදහන් වෙලා කියලා. හැබැයි ඩ්‍රියා කියන නම ඇසූ විට ජේක්ගේ හැසිරීම වහාම වෙනස් වෙනවා. ඩ්‍රියා කියන්නේ ජේක්ගේ පෙම්වතිය. ඉතින් ඒක නිසා ජේක් මේ මෙහෙයුම දැන් පුද්ගලික එකක් බවට පත් කරගන්නවා. ජේක් එම මෙහෙයුම වහාම බාර ගන්නවා. ආගස් රජු ඉක්මන් ක්‍රියාමාර්ග අවශ්‍ය බව අවධාරණය කරමින් මෙහෙයුම අදම ආරම්භ කළ යුතු බව කියනවා. පිටත්වීමට පෙර ජේක් රජුගේ දියණිය වන්න කුමාරිකාව සමග ටිකක් කතා කරනවා. ඔහු ඇයගෙන් වැදගත් ප්‍රශ්නයක් අසනවා. ලෝකයම විනාශ වෙලා තිබෙන අතර මිනිසුන් ජීවිත රැක ගැනීමට සටන් කරන මේ අවස්ථාවේ රජතුමා එක චිත්‍රයක් නැමත ලබා ගැනීමට මෙතරම් උත්සාහ කරන්නේ ඇයි කියලා. කුමාරිකාව සිනාසෙමින් අමුතු පිළිතුරක් දෙයි. ඒ ඇයි කියලා ඉක්මනින් ඔහුට දැනගනිත පුරුවන් වේ කියලා. මේ මොහොතේ ඔබේ කාර්ය වන්නේ නියෝග පමණක් අනුගමනය කිරීම බවත් කියනවා.
ඉන්පසු ජේක් ගුවන් යානයකින් යුද්ධයෙන් විනාශ වූ ප්‍රංශයට පිටත් වෙනවා. නමුත් ඔවුන් ප්‍රංශ භූමියට ඇතුළු වූ විගාශ ගුවන් යානයේ විශාල තාක්ෂණික දෝෂයක් ඇති වෙනවා. ගුවන් නියෝමවා තත්ත්වයේ බරපතලකම තේරුම් කරමින් ජේක්ට වහාම පැරෂූට් එක භාවිතා කර පිටතට පැනීමට කියනවා. ජේක් දෙන්නම එකට පැනීමට යෝජනා කරනවා. ඒ වෙලාවේ නියෝමවා කියනවා අපිට තියෙන්නේ පැරෂූට් එක විතරයි කියලා. ඔහු ජේක්ට කිසිම බියක් නැතුව පැන යන්න කියනවා. Taman ගුවන් යානයේ ජලයට හදිසි ගොඩනාවීමක් කරන්නට උත්සාහ කරනවා කියනවා. තම මෙහෙයුම වැදගත් බව දැනගෙන අවසානයේ ජේක් නියෝමවාගේ කැපවීම ගෞරවයෙන් පිළිගැනමින් පැරෂූට් එක භාවිතා කර තනියම පැන යනවා. ප්‍රංශයේ විනාශ වූ භූමියට පැරෂූට් එකෙන් ගොඩ දෙසුණු පසු ජේක් තම උපකරණ එකතු කරමින් නගරය තුර ගමන් කිරීම ආරම්භ කරනවා. එහි තත්ත්වය භයානකයි. නීති රහිත ගිනිගන් ගොඩනැගිලි සහ විනාශ වූ නගරය ඔහු දැකගනී. මෙම ප්‍රදේශය පාලනය කරන කැරලිකරුවන් එවිට හඳුන්වා දෙයි. ඔහු නම් ජෙනරල් වොල්කොව්. වොල්කොව් තම නියෝජිතයෙකු සමග චෙස් ග්‍රේමක් ක්‍රීඩා කරමින් සිටිනවා. නමුත් ඔහුගේ ප්‍රතිවාදියා චෙක්මේට් කරන්න ආසන්න වෙද්දී වොල්කොව් තම ක්‍රූර ස්වභාවය පෙන්වමින් සරලව ඔහුව මරා දමනවා. ඉන්පසු ඔහුගේ උපනියෝජිතයෙක් ඔහුට කියනවා ඔවුන් මොනාලිසා සොයා ගැනීමට අත්තමත් අසමත් වෙලා තිබෙන බවයි. ඒ නිසා වොල්කොව්ගේ කණ්ඩායමත් එම චිත්‍රය සොයමින් සිටින බව පැහැදිලි වෙනවා. ඊළඟ දිනේ උදෑසන ජේක් තවමත් නගරය තුල මොනාලිසා තිබෙන ස්ථානීය සොයමින් ගමන් කරනවා. එවිට ඔහු දරුණු දෘශ්‍යයක් දැකගනී. වොල්කොව්ගේ කැරලි හමුදාව සාමාන්‍ය ජනතාව දරුණුව මරා දමනවා. මෙයර්දුටින් ජේක්ට ඇගේ පෙම්වතිය ඩ්‍රියාගෙන දැඩි බියක් ඇති වෙනවා. ඇයත් මේ විදිහට මැරිලා යන්නේ නැතිද කියලා. ඒ වෙලාවේ ජේක් හිතනවා චිත්‍රී සොයන ගමන් කොහොම හරි ඇගේ පෙම්වතියවත් හොයාගන්න ඕනි කියලා. ඔය වෙලාවේ වොල්කොව්ගේ කැරලි සෙබළු 3 දෙනෙක් ජේක්ට මුහුණ දෙයි. ඔවුන් ඔහුගේ දේවල් සියල්ල ලබා දීමට කියනවා. ජේක් සටනට සූදානම්. කෙටි නමුත් දැඩි සටනකින් ඔවුන් 3 දෙනාම පරාජය කර දමනවා. එවිට තවත් සෙබළෙකු රයිෆලය අරගෙන ඔහුට වෙඩි තැබීමට සූදානම් වෙනවා. නමුත් හදිස්සියෙම කෙනෙකු ඔහුගේ බෙල්ලට පහර දී ඔහුව මරා දමනවා. එම පුද්ගලයා වෙන කිසිවෙකු නොවේ. ඩ්‍රියා. ඇය ජේක්ට පසුපසින්ම ඇවිත් තියෙනවා. ඩ්‍රියා ජේක්ට පරණ පල්ලියක් වන ඇගේ ආරක්ෂිත ස්ථානය වෙත ගෙන යනවා. එහිදී ඇය ජේක්ව එම පල්ලියේ පූජකවරයාට හඳුන්වා දෙනවා. ඇය කියනවා ජේක් ඇගේ පෙම්වතා බවත්. මෝනලිසා සොයා ගැනීමට ආගස් රජු විසින් යවා ඇති තවත් මෙහියුම් නිලධාරියෙක් බවත්. පූජකවරයා උන්ට උදව් කිරීමට කැමති වෙමින් ඔවුන්ගේ මෙහියුම සඳහා තමන්ගේ පෞද්ගලික වාහනය පවා භාවිතා කිරීමට ලබා දෙනවා. ඩ්‍රියා එය පිළිගන්නවා. මන්ද ජේක්ගේ සිතියම අනුව මෝනලිසා තිබෙන්නේ නගරයෙන් බොහෝ දුරක පිහිටි ස්ථානයකයි. ඔවුන්ගේ සැලැස්ම වන්නේ වෝල්කොව්ගේ කැරලි හමුදා තවමත් ජනතාවට භීතිය පතුරවන අතරතුර අදම ඉතනින් පිටත්වීමයි. නමුත් ඔවුන් පිටත්වීමට සූදානම් වූ මොහොතේම හදිසි අනතුරක් සිදු වෙනවා. පල්ලිය වෝල්කොව්ගේ සැබළු විසින් වට කරගන්නවා. පූජකවරයා තේරුම් ගන්නවා උන්ව සංගවා තබා ගැනීම හෙළි වී ඇති බව. ඔහු ජේක් සහ ඩ්‍රියාට වහාම පලා යන්න කියනවා. ඔහු ඔවුන්ට කාලය ලබා දීමට තීරණය කරනවා. පූජකවරයා පිටතට ගොස් කැරලි සෙබළුන් සමග මුහුණ දෙයි. ඔවුන් ඔහුගෙන් අහනවා ඔහු විදේශිකයන් සංගවාගෙන තිබේද කියලා. ඔහු ඊය ප්‍රතික්ෂේප කරනවා. නමුත් කැරලි නායකයා විශ්වාස නොකරමින් තම සෙබළු කිහිප දෙනෙක් පල්ලිය තුලද යවයි. ඒ අතරතුර පූජකවරයා හදිස්සියෙම ගිනි නවියක් ගෙන ප්‍රහාරයක් ආරම්භ කරනවා. සෙබළු ඔහුට වෙඩි තියලා මරා දමනවා. ඒ සමගම ජේක් සහ ඩ්‍රියා පල්ලියට අතුල් වූ සෙබළු මරා දමනවා. ඔවුන් වහාම පූජකවරයාගේ වාහනයට නැට පලා යනවා. ඉන්පසු විනාශ වූ නගර මාර්ගවල දැඩි වාහන හඹා යාමක් සහ වෙඩි හුවමාරුවක් සිදු වෙනවා. නමුත් අවසානයේ ඔවුන් සතුරන්ගෙන් පලා යාමට සමත් වෙනවා. අවසානයේ ඔවුන් මෝනලිසා තිබෙන ගොඩනැගිල්ල වෙත ළඟා වෙනවා. ඔවුන් ඇතුල් වීමට සමත් වෙනවා. නමුත් අවසාන වෝල්ට් දුර ඉතා දැඩි ආරක්ෂාවකින් නගුළු දමා තිබුණා. ඒ අතරතුර ඔවුන්ට ගොඩනැගිල්ලේ සම්පූර්ණ සැලැස්මක් සොයාගත හැකි වෙනවා. එම සිතියම අනුව වෝල්ට් එකට වෙන ත්‍රහස් මාර්ගයක් තිබුණා. එය ජලයෙන් ජට වූ පටු මාර්ගයක් හරහා යන එකක්. අවදානම නිසා ජේක් තනිවම යාමට තීරණය කරනවා. ඔහු ජලය තුල දිගු මාර්ගයක් ඔස්සේ පිහිනමින් අවසානයේ මෝනලිසා තිබෙන කාමරයට ඇතුල් වෙනවා. ඔහු ඇතුළත සිට දොර විවර කරනවා. ඩ්‍රියා ඇතුළට පැමිණෙනවා. ඔවුන් මෝනලිසා දෙස බලනවා. නමුත් ඒ සරල චිත්‍රයක් නොවේ. ඒ ඇත්තටම විශාල පරණ න්‍යෂ්ටික බෝම්බයක්. ඒ මට මෝනලිසා චිත්‍රය ඇඳලා තියෙනවා. ඉතින් මෙම මෙහියුම්ම චිත්‍රයක් ගැන නොවේ ලෝකීය විනාශ කළ හැකි ආයුධයක් ගැන බව ජේක්ට එවිට තේරෙනවා.
ඩ්‍රියා පැහැදිලි කරනවා ආගස් රජු ඇයට මේ රහස කිසිවෙකුට ජේක්ටවත් කියන්න එපා කියලා නියෝග කර තිබූ බව. ඔවුන්ගේ කාර්ය වන්නේ වෝල්කෝව්ට මෙම න්‍යෂ්ටික බෝම්බය ලබා ගැනීමට පෙර එය ආරක්ෂා කර ගැනීමයි. ඒ අතරතුර වෝල්කෝව් තම හමුදාව සමග එම ස්ථානයට පැමිණෙනවා. ජේක් කෝපයෙන් මෙහියුම අතහැර තිටත්ලෙනවා. ඒ මොහොතේ වෝල්කෝව්ගේ හමුදා ප්‍රහාරයක් ආරම්භ කරනවා. ඩ්‍රියාගේ මිතුරන් බොහෝ දෙනෙක් මරා දමනවා. වෝල්කෝව් බෝම්බේ දුම්රියකට පැටවීමට නියෝග කරනවා. ඩ්‍රියා අතහැර වූ ජේක් ඩ්‍රියාගෙන තියෙන ආදරය නිසා ටික වෙලාවට පසු නැවත පැමිණෙනවා. ඔහු ඩ්‍රියා තවමත් ජීවිතෙන් බේරී ඇති බව දකිනවා. ඔවුන් වෝල්කෝව් පසුපස යාමට තීරණය කරනවා. දැඩි හඹා යාමකින් පසු ජේක් ධාවනය කරන දුම්රියට පැන ගන්නවා. ඔහු එකින් එක වෝල්කෝව්ගේ සෙබළු මරා දමමින් ඉදිරියට යනවා. අවසානයේ ඔහු වෝල්කෝව්ගේ ප්‍රධාන උපනායකයා සමග දැඩි සටනකට මුහුණ දෙනවා. දිගු සටනකින් පසු ජේක් ඔහුව පරාජය කරනවා. ඉන්පසු වෝල්කෝව් සමග අවසාන සටන සිදු වෙනවා. ඒ මොහොතේම ඩ්‍රියා පාලමේ කුළුණු බෝම්බ වලින් පුපුරවා දෙනවා. දුම්රිය පාලමෙන් පහළට වැටෙනවා. වෝල්කෝව් ඒ සමගිම මිය යනවා. ඩ්‍රියා ජේක් මිය ගියා කියලා බිය වෙමින් ඔහුව සොයනවා. නමුත් ජේක් හදිස්සියෙම ඇගේ පසුපසින් පෙමින ඇයව වැළඳ ගන්නවා. ඔහු වෝල්කෝව්ගෙන් ලබාගත් බෝම්බය ක්‍රියාත්මක කරන යතුරේ ඇයට පෙන්නනවා. බෝම්බය ආරක්ෂිතයි. යතුර නැතිව මේක කවුටවත් ක්‍රියාත්මක කරන්න බැහැ කියලා. දින කිහිපයක් පසු ජේක් නැවත ලන්ඩන් මාලිගාවට පැමිණෙනවා. ඔහු බෝම්බේ යතුර ආගස් රජුට භාර දෙනවා. බෝම්බය ආරක්ෂිත බව තහවුරු වෙනවා. ඉතින් ලෝකය තවත් එක් විනාශයකින් බේරෙනවා. දින කිහිපයක් පසු ජේක් සහ ඩ්‍රියා නිවාඩුවක් ගත කරනවා දැක්න ලැබෙනවා. ඔවුන් දෙදෙනා තම නිවාඩුව අවසන් වූ පසු විවාහ වීමටම සැලසුම් කරමින් සිටිනවා.